අයිබෝවන් අද අපි කතා කරන්නේ 2025 සිංහල අලුත් අවුරුද්ද සඳහා මේෂ ලග්නයේ පලාඵල ගැන. 2025 වසර මේෂ ලග්නයට මිශ්‍ර ප්‍රතිඵල එන වසරක්. එසේ නමුත් මුදල් ලැබීම් හා ඉතිරි කිරීම සඳහා යහපත් කාලයක් බවක් පෙන්නුම් වෙනවා. රැකිරක්ෂාවල තත්ත්වය යහපත් වන වසර. විශේෂයෙන් රාජ්‍ය අංශවල රැකියා කරන අයට, පරිපාලන අංශවල වැඩ කරන අයට, ඉංජිනේරු හෝ තාක්ෂණික අංශවල වැඩ කරන අයට, වෙළඳාම හෝ ගුරුවරුන්ට මෙම කාලය ඉතාමත් සුබ දෙන කාලයක්. අනිත් රැකියා කරන මේෂ ලග්න හිමියන්ටත් නරකම නැහැ. මේ අවුරුද්දේ මේෂ ලග්න හිමියන්ගේ පෞල් ජීවිතේ නම් යම් ගැටලු එන්න පුළුවන් කාලයක්. සිතේ අසන්තෝෂයෙන් ගත කරන කාලයක් වෙන්න පුළුවන්. ඔබගේ වචන හැසිරීම ගැන විමසිල්ලෙන් සිටින්. අධ්‍යාපන කටයුතු සඳහා මෙම අවුරුද්ද ඉතාමත් හොඳයි. විශේෂයෙන් ගණිතය, භෞතික විද්‍යාව, ආගමික විෂයන් ඉතාමත් හොඳින් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙන කාලයක්. උසස් අධ්‍යාපනය කරන ළමුන්ටත් මෙම කාලයේ ඉතාමත් සුබ පල දෙන වසර. විශේෂයෙන් කලා විෂයන්, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව වැනි අංශවලින් කරන පර්යේෂණ හැදෑරීම් ඉතා සාර්ථකව ඉටු කරගන්න පුළුවන් කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔබේ සෞඛ්‍ය පිළිබඳ මෙම වසරේදී සැලකිලිමත් විය යුතු කාලයක්. උණ රෝග, සන්ධි හා අස්ථි සම්බන්ධ ගැටලු හෝ අතේ කකුලේ ඇතිවන පිලිස්සුම් වැනි රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මෙම කාලේ බොහෝ දෙනෙක් රට යාමට උත්සාහ කරනවා. නමුත් මේෂ ලග්නයේ අයට මේක යහපත් වෙන්න පුළුවන්. වීසා ප්‍රශ්න, ලේඛනවල ගැටලු හෝ පවුලේ ඇතිවන ගැටලු නිසා ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් ඉහළ රැකියා හෝ ව්‍යාපාරික අරමුණු සඳහා විදේශගත වෙන්න හදන අයට එතරම් ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් මේ තමයි 2025 වසරේ සිංහල අලුත් අවුරුද්ද සඳහා මේෂ ලග්නය වෙත හිමින සවිස්තර පලාඵල. ඉතින් ඔබට අලුත් අවුරුද්දේ සතුට, සෞඛ්‍ය, ආර්ථිකය, අධ්‍යාපනය, වෘත්තීය ජය සමග පිරිපුන් වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.